කෙනෙක් කන්නාඩියක් ඉස්සරහට යනවා. ඒ කන්නාඩිය ඉස්සරහට යන්නේ කන්නාඩිය දිහා බලන්න නෙමේ. කන්නාඩියෙන් තමන් කොහොමද කියලා තමන් දිහා බලාගන්න. එයා කන්නාඩිය තුළින් බලන්නේ තමන්ව. තමන්ගේ තියෙන අඩුපාඩු, තමන්ගේ කොණ්ඩෙ කොහොමද, තමන්ගේ මූණේ ස්වභාවය කොහොමද. එතකොට තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු හදාගන්නයි තමන්ගේ කන්නාඩිය ළඟට ගිහිල්ලා යම් මට්ටමකට හැම දෙයක්ම හදන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුවා දහම් කන්නාඩියක්. ධර්මය තුලින් තමන් දිහා බලන්න. අර කන්නාඩියෙන් තමන්ව දකිනවා වගේ ධර්මයෙන් තමන් දිහා බලන්න. එහෙම බලනකොට අන්න එයාට ඇත්ත පේනවා. එයාට යථා ස්වභාවය පේනවා. අන්නේ දහම් කන්නාඩියෙන් තමන් දිහා බලනකොට මේ ධර්මය ඕපනයිකයි තමා තුළින්. තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තමා තුළින් විමසලා බලන්න තියෙනවා.